ළමයි කොහමද ඩුබායි මොටිවේෂන් අම්මන්ඩිගේ වීඩියෝ එක බැලුවනේ ඒ වීඩියෝ එක බැලුවා නම් මේ වීඩියෝ එකත් බලපියෝ පයින් යන ගමන් ළමයි වැඩ ඇරලා පාර දෙපැත්තේ අරලිය ගස් වල අරලිය මල් පිපිල සුවඳේ බෑනේ දෙකක් කඩලා ගහගත්තා කනේ බං කනේ ගහගත්තා කිව්වහම බලන්නෙම කුප්ප විදියට කනේ ගහගත්තේ කනේ ඕකේ ඩුබායි මොටිවේෂන් අම්මන්ඩිගේ වීඩියෝ එක දැක්කනේ උඹලා. ඒතර ඒ වීඩියෝ එකට මඩ ගහපු වීඩියෝ එකත් උඹලා දකින්න ඇතිනේ. කොයි තරම්නම් මඩ ගහපු වීඩියෝස් තිබ්බද කියලා. නේද? ඒකිට මඩ ගහලා වීඩියෝ දාපු එකෙකුටවත් ඒකේ දෙන ඇඩ්වයිස් එකේ තේරුම හරියටම තේරුම් ගන්න බැරි වෙලානේ. එහෙම පුළුවන් වුණා නම් ඔය ගොබ්බ හැත්තේ එහෙම ඒකිට මඩ ගහලා වීඩියෝ දාන්නේ නැහැ. මොකද ඒකේ දීපු ඇඩ්වයිස් එකේ ඇත්තටම මේ කෙල්ලගේ ඇඩ්වයිස් එකේ ලොකු අර්ථයක් තියෙනවා. ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. විශේෂයෙන් කාන්තාවන්ට ලොකු ඇඩ්වයිස් එකක් තියෙනවා මේ වීඩියෝ එකේ. ඔයාව එයාලගේ ප්ලෑන් එකේ කොටසක් කරගන්න අරින්න එපා. ඔයා එයාලගේ ප්ලෑන් එකේ කොටසක් වෙන්න. Did you get the point, man? Did you get the point? කාටවත් ඔයාව ඒගොල්ලන්ගේ ප්ලෑන් වල කොටස්කරුව කරගන්න අරින්න එපා. හැබැයි ඔයාට ඕන නම් ඒ ප්ලෑන් එකේම කොටස්කරුවෙක් වෙන්න ඔයා ගිහින් වෙන්න. එතකොට වැලියු එක වැඩි. කාටවත් ඔයාව කොටසක් කරගන්න අරින්න එපා. මගේ ප්ලෑන් එකේ මට උඹව කොටසක් කරගන්න ඕන නම් ඒක වෙන්නේ මට ඕන විදියට. හැබැයි මගේම ප්ලෑන් එකේ උඹට ඕන නම් කොටසක් වෙන්න ඒක වෙන්නේ උඹට ඕන විදියට. අන්න ඒකයි මේ වීඩියෝ එකේ අර්ථය. ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා ඒ කියපු වචන ටිකේ. හැබැයි ඒකිට මඩ ගහලා වීඩියෝස් දාපු එකෙකුටවත් මේක නෑ මචං. ඒ කිව්ව වචන ටිකේ තේරුම තේරුම් ගන්න. That's the point. That's the point. ඔයාව එයාලගේ ප්ලෑන් එකේ කොටසක් කරගන්න හරින්න එපා. හැබැයි ඔයාට ඕන නම් ඒ ප්ලෑන් එකේ කොටසක් වෙන්න. ඔයා වෙන්න. Did you got the point? Did you got the point? Stay positive, huh? Stay positive.